ඉතින් ඔන්න අද ඇවිල්ලා තියෙනවා ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පඩු රැසක්. ඉතින් මේකේ ක්වොලිෆිකේෂන් විදිහට බලන්නේ GCE A level vacancies 10ක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේකේ සියලුම ඩීටේල්ස් අපි දැන් කතා කරමු link එක හරහා ගිහිල්ලා. මම link එක description එකේ comment එකේ දාලා තියෙනවා. ඉතින් closing date එකක් දාලා තින්නේ 20/25/11/10 කියලා. online application එකක් තමයි මේකේ තියෙන්නේ. මම ඔයාලට අද A to Z කියලා දෙනවා කොහොමද මේ details ගන්න application download කරගන්නේ. සහ ඔන්ලයින් ඇප්ලිකේෂන් යවන්න කියලා මේ වීඩියෝ එකේ මම කියලා දෙනවා. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා ඉස්සරම ඔයාගේ link එක touch කරගෙන එන්න. ඉතින් link එක touch කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකට තමයි එන්නේ. ඉතින් WhatsApp channel එකක් තියෙනවා. ඒකට join වෙන්න. ඒකේ link එක description එකේ comment එකේ මම දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ link එකෙද්දී ඔයා මෙන්න මේ ඊතල touch කරලා ඒව අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට පල්ලෙන් යද්දී පේනවා ඇති මේ qualification ආයේ මෙතන දාලා තියෙනවා vacancies 10ක් තියෙනවා කියනවා. salary එක දාලා තියෙනවා 1,23,240ක් කියලා. ඉතින් full details අපි දැන් කතා කරමු. මෙන්න මෙතන ඔයාලට පේන full details කියලා icon එකක් මෙන්න මේක උඩ click කිය බටන් එකක් තියෙනවා. මෙන්න මේක උඩ එකපාරට touch කරන්න ඕනේ. ටච් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඔයාලට පේන ඇති මේ වගේ ඇඩ් එන්නේ. මේවා ඕපන් දෙන්න යන්න එපා. දකුණු පැත්තේ ඔයාලට පේන ක්ලෝස් කියලා බටන් එක. මෙන්න මේ ක්ලෝස් කියන බටන් එක ටච් කරලා මේක ක්ලෝස් කරලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාදී ඔයාලට පේන ඇති මේකේ සියලුම ඩීටේල්ස් එක තියෙනවා. තමයි ඩීටේල්ස් එක තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මේකේ වෙකන්සිස් තියෙනවා 10ක් කියලා මේකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේක කියව ගන්න අපහසුතාවයක් තියෙනවනේ. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේක සිංහලට හරවගන්නේ කියලා. ඔයා ඉස්සරම කරගන්න ඕනේ මෙන්න මේක ටච් කරගෙන ඉඳලා මෙන්න මේක එතනින් ඔයාලට පේන ඇති ඩවුන්ලෝඩ් ඉමේජ් කියලා icon එක මෙන්න මේක උඩ එකපාරට ටච් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ දකුණු පැත්තේ ඔයාලට කතිර ලකුණක් පේනවා මෙන්න මේක උඩ ටච් කරලා new tab එකක් open කරලා ඔයා මෙතන search කරගන්න ඕනේ Google Translate කියලා. මොකද අපි new tab එකක් open කරගත්තේ අර විදිහට. නැත්නම් අපි ආපහු මේක කට් කරලා ගිහිල්ලා ආපහු Google එකට ගියොත් මොකද වෙන්නේ? අර එක කට් වෙන. ඒතර ආපහු මුලින් ඉඳන් අපි යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන පේන්නේ නැති ඔතන මෙතන පෙන්නයි detect language කියලා. මෙන්න මෙතන ඔයා දාගන්න ඕනේ English කියලා. මේ පැත්තේ දාගන්න ඕනවා සිංහල කියලා මේ ඔයාලට පේන්නේ නැති මේක ටච් කරපුවාම මේක සිංහලට මෙහෙම දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට පේන්නේ නැති දකුණු පැත්තේ තියෙනවා කැමරා අයිකන් එක. මෙන්න මේ කුඩුව එකපාරට ටච් කරන්න ඕනේ. ටච් කරාම guys මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. වම් පැත්තේ ඔයාලට පේන්නේ නැති ෆොටෝ අයිකන් එක. මෙන්න මේ ෆොටෝ අයිකන් එක උඩ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේන්නේ නැති ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත එක මෙන්න මේ ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන දැන් මගේ ආපහු වැටලා තියෙන සිංහල to ඉංග්‍රීසි කියලා. සිංහල ඉංග්‍රීසියට කන්වර්ට් වෙන්න කියලා තමයි වැටලා තියෙන්නේ. එතකොට ඔයාලා මෙතනින් ඔයාලට මේක හදාගන්න පුළුවන්. මෙන්න මෙතන සිංහල කියන තැනට එකපාරට ටච් කරලා ඔයාලට පුළුවන් ඉංග්‍රීසි තැනට දාගන්න. එතකොට මෙතන සිංහල කියලා අනිත් පැත්ත වැටෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනේදී ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාව කියලා මෙතන වැටලා තියෙනවා. පාසදාන් තනතුරු සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අයදුම්පත් කැදවීම කියලා තියෙනවා. සේවා තත්ත්වය වසර එකක සඳහා කොන්ත්‍රාත් පදනම කියලා දාලා තියෙනවා. පුරප්පඩු ගන්න 10 කියලා වයස් සීමාව දාලා තියෙනවා. අයදුම්පත් බාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 35 නොඉක්ම යුතුය කියලා දාලා තියෙනවා. වැටුප් දාලා තියෙනවා. ඔයාලට පේන ඇති. ඒක තනතුරු සඳහා අවශ්‍ය සුසුකම් දාලා තියෙනවා. උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය පරීක්ෂණ හැර විද්‍යාව හෝ ගණිතය විෂය ධාරා විෂයන් තුනකින් සමන්විත වෙන්න ඕනේ. විස්තර ගොඩක් මෙතන දාලා නැහැ. ඔයාලට පේන ඇති EDPPS කවන එක තියෙනවා. රැකියාව විස්තර මෙතන දාලා තියෙනවා. ඉතින් අර ටික තමයි සුදුසුකම් අයදුම්කරුවන් සතුව වළංගු බර වාහන රියදුරු බලපත්‍ර තිබිය යුතු අතර CPC විසින් පවත්වනු ලබන රියදුරු පරීක්ෂණයේ සමත් විය යුතු ඇත කියලා මේක දාලා තියෙනවා. හරිද? ඔයාලට පේන ඇති විස්තර ගොඩක් අද නෑ මේකේ. ඔයාලට කියව ගන්න පුළුවන්. vacancies 10ක් තමයි දාලා තියෙන ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න යද්දී අපි vacancies ටිකත් බලා ගන්න පුළුවන්. හරිද? දකුණු පැත්තේ ඔයාලට පේන ඇති කොටුවක් ඇතුලේ අංකයක් තියෙනවා. මෙන්න මේ කොටුව එකපාරට ටච් කරන්න ඕනේ. අතත් කලින් ටච් කරගත්ත link එක මෙතන පේනවා. මෙන්න මෙතන උඩ එකපාරට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා නැවත මෙතනින් එකපාරක් back වෙන්න. back වුණාට පස්සේ ඔයාලට මෙතනින් පේනවා ඇති ඔන්ලයින් ඇප්ලිකේෂන් කියලා තියෙනවා. මෙන්න මෙතන ක්ලික් කිය බටන් එක ඔය එකපාරට ටච් කරන්න ඕනේ. ටච් කරපුවාම මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක තමයි එන්නේ. මෙතනින් ඔයා next කියන බටන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතන full name එක දෙන්න ඕනේ. කියන්නේ වාසගමත් එක්ක නම දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන දෙන්න ඕනේ ඔයාගේ මුල් ලකුණු සමග නම WhatsApp number එක මෙතන දාන්න. ඊට පස්සේ email එක දාන්න. ඊට පස්සේ permanent address එක දාන්න. district එක මොකක්ද කියලා දාන්න. district එක type කරන්න ඕනේ. මෙතන touch කරපු ගමන් district එනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් පල්ලට ගියාට පස්සේ date of birth, ඒ වගේ birth එක දාන්න තියෙන්නේ. ඊට පස්සේ age ඒ කියන්නේ වයස, sex කියන්නේ ඔයා male ද female ද කියන ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා. පිරිමි කෙනෙක් නම් male කියලා දාන්න. ගැහණු කෙනෙක් නම් female කියලා දාන්න. හරිද? ඊට පස්සේ මෙතන දාන්න තියෙනවා single ද married ද කියලා බැඳලාද ඔයා single ද ඉන්නේ කියලා. හරිද? ඊට පස්සේ මෙතන NIC නම්බර කියන්නේ ඔයාගේ ජාතිකයේ හැදුණු පන්තාවක මෙතන දාන්න ඕන. ඊට පස්සේ මෙතනින් අහනවා valid heavy vehicle driving license එක තියෙද කියලා. මෙතන yes කියලා දාන්න ඕනේ. ඊට පස්සේ අර ඔයාලට දැක්කද මේ subject තුනක් පාස් වෙලා තියෙනවද heavy level මම කලින් ඔයාලට full details එකේ පෙන්නුවා. අන්න ඒක
යස් දෙනෝද කියලා මෙතන next කියලා දෙන්න ඕනේ. ඉතින් විස්තර ටිකක් මෙතන ඉදිරියට අහනවා. එතකොට ඔයාලට පුළුවන් මේක හරියට ෆිල් කරලා හරියට යවන්න. හරිද? මෙන්න මේ විදිහට තමයි ඇප්ලිකේෂන් එක හරියට දාගන්න. ඉතින් channel එක අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්.